අපි අද කතා කරන්නේ 8 ශ්‍රේණියේ පළවෙනි පාඩම ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. වීඩියෝ එක ඉස්සරහට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේ පාඩමේදී මුලින්ම දැනගන්න ඕන කරුණ තමයි ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද කියන එක දැනගන්න එක. ශුද්‍ර ජීවීන් කියන්නේ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති පියවියසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්ට. ඊළඟට එන ප්‍රශ්නේ තමයි පියවියසට නොපෙනෙන ජීවීන් අපි කොහොමද නිරීක්ෂණය කරන්නේ කියන එක. ඒ සඳහා තමයි අන්වීක්ෂය නැමැති උපකරණය භාවිතා කරන්නේ. මේ අන්වීක්ෂය නැමැති උපකරණය භාවිතා කරලා මුල් වලට ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරේ ඇන්ටන් වෑන් ලීවන්හුක් නැමැති විද්‍යාඥයා විසින්. මේ ශුද්‍ර ජීවීන් සෑම පරිසරයකම ජීවත් වෙනවා. වායුගෝලය, ජලය, පස, ජීවී දේහ මත, ජීවී දේහ තුල ආන්තික පරිසරවල වගේ තැන්වල මේ ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. ආන්තික පරිසර කියලා කියන්නේ ඉතා කටුක තත්වයන් පවතින පරිසර. ඒ සඳහා උදාහරණ විදියට හිමකඳු, කාන්තාර, සාගර පතුල, උණුදිය උල්පත්, ලවණ වගුරු දක්වන්න පුළුවන්. ශුද්‍ර ජීවීන් රූපීයව, කායකර්මීයව, පෝෂණ ක්‍රමය අනුව විවිධ වෙනවා. ශුද්‍ර ජීවීන් සඳහා නිදසුන් විදියට බැක්ටීරියාවන්, ඇල්ගාවන්, ඇතැම් දිලීර, ඇමීබා හා පැරමීසියම් වැනි ජීවීන් දක්වන්න පුළුවන්. ඇමීබා හා පැරමීසියම් කියන ජීවීන් දෙක කොට්ටාසයට පොදුවේ ප්‍රොටෝසෝවා කියලා කියනවා. අපි මේ පාඩම තවත් සරලව කතා කරන්න පහසු කර ගැනීමට කොටස් දෙකකට වෙන් කර ගනිමු. එනම් ශුද්‍ර ජීවීන් ආහාර මත ඇති කරන බලපෑම් සහ ශුද්‍ර ජීවීන් මිනිස් සහ මිනිස් ක්‍රියාකාරකම් වලට ඇති කරන බලපෑම් ලෙස. ශුද්‍ර ජීවීන් ආහාර මත ඇති කරන බලපෑම් ගැන අපි මුලින් කතා කරමු. ප්‍රධාන වශයෙන් ආහාර නරක වීමට ශුද්‍ර ජීවීන් ඍජුවම බලපානවා. ආහාර නරක වෙනවා කියලා කියන්නේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ආහාරවල වර්ණය, වයනය, ගන්ධය, පෙනුම වෙනස් වීම මගින් ආහාරවල පෝෂණ ගුණය, රසය වෙනස් වීම නිසා පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වීම. ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය තෙතමනය, උෂ්ණත්වය යන සාධක මත රඳා පවතිනවා. ඒ විතරක් නෙවෙයි ආහාර වර්ගය අනුවද ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස් වෙනවා. ඉනි බහුල ආහාර මත ශුද්‍ර ජීවී ක්‍රියා කිරීම නිසා පැසීම සිදු වෙනවා. ප්‍රෝටීන් බහුල ආහාර මත ශුද්‍ර ජීවීන් ක්‍රියා කිරීම නිසා පූති භවනය සිදු වෙනවා. ලිපිඩ බහුල ආහාර මත ශුද්‍ර ජීවීන් ක්‍රියා කිරීම නිසා කුඩු වීම සිදු වෙනවා. ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය පාලනය සඳහා ශුද්‍ර ජීවියා ජීවත් වන උපස්තරය, තෙතමනය, යෝග්‍ය උෂ්ණත්වය හා pH පරාසය පාලනය කිරීම මගින් අපිට ශුද්‍ර ජීවීන් වර්ධනය වීම පාලනය කරන්න පුළුවන්. ඊළඟට අපි ශුද්‍ර ජීවීන් මිනිසාට හා මිනිස් ක්‍රියාකාරකම් වලට ඇති කරන බලපෑම් ගැන කතා කරමු. අපි මුලින්ම ශුද්‍ර ජීවීන් මගින් මිනිසාට සිදුවන හිතකර බලපෑම් ගැන කතා කරමු. හිතකර බලපෑම් ලෙස විවිධ කර්මාන්ත සඳහා මේ ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා. එමගින් විවිධ ආහාරයන්, ඖෂධ හා පොහොර නිෂ්පාදනය කරනවා. ඒවාට උදාහරණ විදියට කිරි, යෝගට්, චීස් නිෂ්පාදනය, බේකරි නිෂ්පාදනය, ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය, ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය, ඉනාකිරි හා මත්ස්‍යසාර නිෂ්පාදනය දක්වන්න පුළුවන්. ශුද්‍ර ජීවීන් ඍජුවම ආහාරයක් ලෙස යොදා ගන්න අවස්ථාවක් ලෙස හතු උදාහරණයක් විදියට දක්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කොම්පෝස් පොහොර සෑදීම, ජීව වායු නිෂ්පාදනය, කොහු කර්මාන්තය වැනි කර්මාන්ත සඳහාද ශුද්‍ර ජීවීන් භාවිතා කරනවා. මේ ශුද්‍ර ජීවීන් මගින් ඇතිවන හිතකර බලපෑම් ශුද්‍ර ජීවීන් මගින් අහිතකර බලපෑම්ද ඇති වෙනවා. මේ අහිතකර බලපෑම් මිනිසාට පමණක් නෙමෙයි ඇති වෙන්නේ. සතුන් හා ශාකවලටත් ඇති වෙනවා. ශුද්‍ර ජීවීන් මගින් ඇතිවන අහිතකර බලපෑම් ලෙස ආහාර නරක වීම, විවිධ රෝග සෑදීම හා අජීවී කුෂ්ඨ මත වර්ධනය වීම නිසා ඒවාට හානි වීම සිදු වෙනවා. ආහාර නරක වීම ගැන අපි මුලින් කතා කරන්නේ. ඒක නිසා විවිධ රෝග සෑදීම ගැන දැන් කතා කරමු. ශුද්‍ර ජීවීන් මගින් මිනිසාට, සතුන්ට, භෝගවලට යන කොට්ටාස තුනටම රෝග ඇති කරනවා. අපි මුලින්ම ශුද්‍ර ජීවීන් මගින් මිනිසාට වැළඳෙන රෝග ගැන කතා කරමු. ශුද්‍ර ජීවීන් වර්ගය අනුව මිනිසාට ඇතිවන රෝග ගැන අපි දැන් කතා කරමු. ශුද්‍ර ජීවීන් වර්ග කිහිපයක් මුලින්මම කියන්නම්. ඊට පස්සේ අපි මේ ශුද්‍ර ජීවීන් වර්ගය නිසා ඇතිවන රෝග ආබාධය ගැන කතා කරමු. වෛරස්, බැක්ටීරියා, ප්‍රොටෝසෝවා, දිලීර.
අපි කලිනුත් නිදසුන් විදියට මේ ශුද්‍ර ජීවීන් වර්ග දැක්වුවානේ. වෛරස් මගින් ඇතිවන රෝග ලෙස සෙම් ප්‍රතිශ්‍රාව, ඩෙංගු, පෝලියෝ, ඒඩ්ස්, පරිචිත ප්‍රතිශක්ති ඌනතා සහ සාධකය දක්වන්න පුළුවන්. බැක්ටීරියා මගින් ඇතිවන රෝග ලෙස ක්ෂය රෝගය, ලාදුරු, උණ සන්නිපාතය දක්වන්න පුළුවන්. ප්‍රොටෝසෝවා කියලා කිව්වේ ඇමීබා හා පැරමීසියම් කියන ශුද්‍ර ජීවීන් වර්ගවලට. මේ ප්‍රොටෝසෝවා මගින් මැලේරියාව, ලිෂ්මානියාව, ඇමීබා අතිසාරය වැනි රෝග නිසාට වැළඳෙනවා. දිලීර මගින් අලුහම්, දද වැනි රෝග බෝ වෙනවා. දැන් අපි ශුද්‍ර ජීවීන් මගින් සතුන්ට ඇතිවන රෝග ගැන කතා කරමු. ශුද්‍ර ජීවීන් මගින් බල්ලන්ට ජල බීතිකාව ඇති වෙනවා. ගවයන්ට මුඛ හා කුර රෝගය වැළඳෙනවා. එළදෙනුන්ට බුරුළු ප්‍රදාහය වැළඳෙනවා. ඊළඟට අපි ශුද්‍ර ජීවීන් නිසා ශාක වලට වැළඳෙන රෝග ගැන කතා කරමු. අර්ථාපල ශාක වල අංගමාර රෝගය මේ ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා තමයි ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පැපොල් ශාකයේ පත්‍ර විචිත්‍ර රෝගයද මේ ශුද්‍ර ජීවී නිසා ඇතිවන රෝගයක්. මිරිස් ශාක වල කොළ වීමේ රෝගයද ශුද්‍ර ජීවීන් නිසා මිරිස් ශාකයට වැළඳෙන රෝගයක්. අපි කලින් කිව්වා ශුද්‍ර ජීවීන් අජීවී පුෂ්ඨ මත වර්ධනය වීම නිසා අහිතකර බලපෑම් ඇති වෙනවා කියලා. අපි දැන් ඒ කොහොමද කියලා කතා කරමු. ශුද්‍ර ජීවීන් අජීවී පුෂ්ඨ මත වර්ධනය වෙනවා. උදාහරණ තමයි අපේ ඇඳුම් වල මේ ශුද්‍ර ජීවීන් තැන්පත් වෙනවා. මේ ශුද්‍ර ජීවීන් තැන්පත් වීම නිසා තමයි උස් ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ගොඩනැගිලි වල බිත්ති මත මේ ශුද්‍ර ජීවීන් වර්ධනය වීම නිසා ගොඩනැගිලි බිත්ති දුර්වර්ණ වෙනවා. ඒ විතරක් නෙවෙයි දැව මත වර්ධනය වීම නිසා දැව දුර්වර්ණ වෙනවා. මේ ආකාරයට ඇඳුම් වල ගොඩනැගිලි වල දැව මත වර්ධනය වීම නිසා ඒ ස්ථාන විනාශයට පත් වෙනවා. ඒක නිසා ශුද්‍ර ජීවීන් ආර්ථිකම වශයෙන් හානියක් සිදු කරනවා. 8 ශ්‍රේණියේ පළවෙනි පාඩම ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ඔන්න ඔය විදියට අපිට අවසන් කරන්න පුළුවන්. නැවත අලුත් පාඩමකින් හමු වෙන තෙක් අදට ඔබෙන් සමුගන්නම්. මතක ඇතුව සයන්ස් බුක් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙනම් අපි අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක් වේවා.